හිමන්තතුවා කෙතල හිරුවා ඔස් තමන් හිතුවා හිතල කෙරුවා බොස් නෙමෙයි යකෝ වොස්. හරි. දැන් මෙහෙමයි. මෙතන මේ ගහගන්න ඉගෙන ගන්න කලින් අපි මේ කරාටි කියන වචනේ තේරුම දැනගන්න ඕනේ. එහෙම නේද? කරාටි කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව බෲස් ලී වගේ සතන් ශිල්පියෙක් වෙන්න බෑ කවදාවත්. මොකක්ද සෙන්සේ ඒක කරාටි කියන එකේ තේරුම ඒකේ තේරුම මම දන්නේ නැහැ බං. දන්නවනේ ඉතින් මම බෲස් ලී වගේ වෙන්න ඉතින්. දැන් මේකයි. මේ දෙන්නෙක් මේ කරාටි පන්ති කරන්න බෑ. ඒ ඔකට සිංහලෙන් කිව්වනේ මෙතන මේ කොල්ලොන්ට කියලා එකන් ඉන්නේ කියලා. කොයිද එකන් ආවද උඹලා? දෙන්නයි මෙතන ඉන්නේ. හරි සෙන්සේ මුළු ගමනම කියලා දෙන්නේ කොල්ලෝ ටිකක් සීකට මගේ නේද සෙන්සේ පොඩ්ඩක් ඉන්න සෙන්සේ